ඒ වෙච්ච සිද්ධිය මට තාමත් අමතක කරන්න බෑ. මට හොඳට මතකයි. එදා රෑ 7ට විතර ඇති. මම අම්මත් එක්ක ටීවී බලන ගමනුයි හිටියේ. එතන මගේ පුංචි බබත් හිටියා. කොහොම හරි ටික වෙලාවක් යනකොට මම දැක්කා ජනේලෙ ගාවින් කළු පාට දෙයක් එහෙට යනවා. ඇත්තටම මම හිතුවේ ඒ සමහර විට මගේ මහත්තයා වෙන්න ඇති කියලා. එයා සාමාන්‍යයෙන් වැඩ ඉවර වෙලා එනකොට රෑ වෙනවා. ඉතින් මම දොර ඇරලා බැලුවා. ඒත් එතන කවුරුත් හිටියේ නෑ. මම ඉතින් හිතුවා ඒක මගේ හිතේම වෙච්ච දෙයක් වෙන්න ඇති කියලා. ඔහොම කාලය ගත වුණා. එතකොට රෑ 10ට විතර ඇති. රෑ 10ට විතර අපේ අම්මා කෑ ගහන්න ගත්තා තාත්තගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ කියලා. අපේ තාත්තා නිදාගෙන හිටියේ දා ඇඳේ. ඒ දවසේ එයා හොඳටම අසනීප වෙලා හිටියේ. ඉතින් අපි ඉක්මනටම තාත්තව රෝහල් ගත කරා. ඒත් රෝහලින් කිව්වා ඒ වෙනකොටත් තාත්තා මිය ගිහින් හිටියේ කියලා. ඉතින් මට තාමත් හිතා ගන්න බෑ ඒ වෙච්ච දේ මොකක්ද කියලා. සමහර විට මං ඒ දැක්කේ තාත්තගේ ආත්මෙද. එහෙමත් නැත්නම් එතන හිටියේ මාරයද. තාමත් ඒක අබිරහසක් මගේ ඇඟ කිලිපොලා යන. මේ වගේ සත්‍ය හොල්මන් කතා දිගටම දැනගන්න ඔයා දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.